ආයුබෝවන් සුබ දවසක් වේවා. මම අද මේ වීඩියෝ එකෙන් කරන්න බලාපොරොත්තු වෙන්නේ කොරියාවේ සෑම ගමකම දකින්න පුළුවන් එක් සුවිශේෂී ස්ථානයක් පිළිබඳව. ඒ තමයි මෙන්න මේ හැම ගමකම මෙන්න මේ ආකාරයට පුද්ගලයන් කිහිප දෙනෙකුට එකවර ව්‍යායාම කළ හැකි ආකාරයේ ස්ථානයක් මේ කොරියාවේ හැම ගමකම වගේ අපට දකින්න පුළුවන්. ඉතින් කොරියානුවන් කියන්නේ ජීව කාලය අවුරුදු 72ක් 73ක් හෝ ඊට වඩා වැඩි කාලයක් ජීවත් වන ජාතියක්. ඉතින් එයට එක් උදාහරණයක් හේතුවක් තමයි මොවුන් විතර තමන්ට විවේකයක් තියෙන අවස්ථාවලදී නිතර ව්‍යායාමවල නිරත වෙනවා. අද වැසිබර කාලගුණයක් තියෙන නිසා මේ ස්ථානයේ නම් කිසිදු පුද්ගලයෙක් දැක ගැනීමට හැකියාවක් නැහැ. ඉතින් සාමාන්‍යයෙන් ඔවුන්ට විවේකයක් ලැබුණු අවස්ථාවලදී මේ ස්ථානයට ඇවිල්ලා ව්‍යායාම කරනවා. ඉතින් අපේ ලංකාවටත් මේ වගේ දේවල් තියෙනවා නම් කොච්චර හොඳද? බලන්න සුන්දර පරිසරයක් තියෙනවා. මේ සුන්දර පරිසරයේ ඉඳ බොහොම පිරිසිදු වාතාශ්‍රය තියෙනවා. එහා පැත්තෙන් ගඟක් ගලාගෙන යනවා. ඉතින් මේ සුන්දර පරිසරයක ඉඳලා ඉතින් කොරියානුවන් මේ වගේ අත්දැකීමක් ලබනවා. ඉතින් කොරියාව කියන්නේ බොහොම අමාරුවෙන් සංවර්ධනය වුණු රටක්. ඔබ දන්නවා 1960 කොරියානු යුද්ධයෙන් පස්සේ විශේෂයෙන්ම ඇමරිකාවේ සහයෝගය ඇතිව කොරියාව දියුණු වුණා. ඒ මිනිස්සුන්ගේ මහන්සිය නිසා. ඉතින් මෙන්න මේ වගේ මම ඒ පිළිබඳව නෙමෙයි අද මේ වීඩියෝ එක කතා කරන්නේ. මෙන්න මේ ව්‍යායාම කරන මැෂින් පිළිබඳව. ඉතින් මේ වගේ ස්ථානයක් මේ ව්‍යායාම මැෂින් අපේ ලංකාවෙත් තියෙනවා නම් ඇත්තටම වටිනවා. ලස්සන පරිසරය බලන්න කොහොමද කියලා. ඉතින් අද දවසේදී මේ වීඩියෝ එක මම ඔබට ගෙනාවා. ආයෙත් මේ වගේ වීඩියෝ එකකින් ඔබ හමු වන්නම්. බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා. ඇස්ස දවසට කොහොමද කොරියාවේ සුන්දරත්වය? මේ බොහොම කුංචි ගම යනපෑ කොරියාවේ තිබේ හැමතැනම එක වගේ ලස්සනක් තියෙනවා. ඉතින් අද දවසේදී මම මේ වීඩියෝ එකෙන් සමුගන්නම්. බොහොම ස්තුතියි. සුබ දවසක් වේවා.